සාදරයෙන් පිළිගන්න මගේ යාළුවෝ සියලුම දෙනාව. ඔන්න ගොඩ දවසකට පස්සේ වැඩ රාජකාරී අධික නිසා වීඩියෝ එකක් අරන් බැලනවා ඔයාලට. ඔන්න මම වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් ඔයාලව ගොඩ දාන්න තමයි වීඩියෝ එකක් අරන් එන්නේ. අදත් 230 වලින් ගහන අලිවටක් හදන්න තමයි ආවේ. ඔන්න තියෙනවා දැන් ගෙදර කරන්ට් එකෙන්ම වැඩේ කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මම මේක ඔයාලට කියලා දෙන්නම්. එතකොට මේක මං හදලා තියෙන්නේ මං හිතන්නේ හදන වීඩියෝ එක නම් මං අරන් එන්නේ නැහැ. ඔයාලට හදා ගන්න පුළුවන්. මං ඩයග්‍රෑම් එක දෙන්නම්. එතකොට මෙතන තියෙනවා 225J 400 වෝල්ට් මයිලර් කැප් දෙක. මේ දෙක මං ඩයග්‍රෑම් එකේ තියෙනවා. මං ඒක කියන්නම්. එතකොට 1 මෙගා ඕම් රෙසිස්ටර් දෙකක් තියෙනවා. ඊට පස්සේ රෙසිස්ටර් දෙකෙන් පස්සේ තියෙනවා අපේ ඩයෝඩ් බ්‍රිජ් එක. AC DC කරන්න තමයි ඩයෝඩ් බ්‍රිජ් එක දාන්නේ. ඩයෝඩ් බ්‍රිජ් එක තියෙනවා. ඊට පස්සේ සුපුරුදු විදිහටම ඉතුරු කෑලි ටික ඒ විදිහටම තමයි දාගන්න තියෙන්නේ. කැපසිටර් එකේ තියෙනවා ලයින් දෙක. කැපසිටර් එකේ ලයින් දෙක ධනටයි ඍණටයි තමයි සම්බන්ධ කරන්නේ. වාදන ඩයෝඩ් බ්‍රිජ් එකේ AC ලයින් දෙක තමයි 230 පැත්තෙන් එන එක සම්බන්ධ කරන්නේ. ඊට පස්සේ ධන ඍණ දෙපැත්තෙන් තමයි අපි ලයින් එක ගන්න අලි වැටේ ක්‍රියාකාරීත්වය හදන්න. ඔන්න අපි ඒ විදිහට ගත්තා. මෙන්න මෙතන තියෙනවා අර පේනවා මේ ලයින් එකේ තියෙන්නේ. එතකොට ඔන්න ඔතනින් ඩයෝඩ් බ්‍රිජ් එකේ දාන එක. දාන එක අපි මේ විදිහට යනවා. ගිහිල්ලා වෙලා 1 මෙගා ඕම් එකක් තියෙනවා මෙන්න මෙතන. ඒතකොට 1 මෙගා ඕම් එකෙන් dB 3 හරහා 22 ඕම්ස් එකකින් තමයි BT 4160 ගේට් එකට යන්නේ. ඔයා බාවෙන් පාර මේ ඩයග්‍රෑම් එක මම දාලා තියන්නේ. කිසිම දෙයක් නැහැ. මම කලින් වීඩියෝ එක වගේම තමයි ඉස්සරහට ඉන්වර්ටරේ නැති එක විතරයි වෙනසකට තියෙන්නේ. මෙන්න මේ විදිහට කැප් එක දාගන්න. සාමාන්‍යයෙන් දාගන්නවා 25 MF වගේ කැප් එකක් දාගන්න. මේක මට කියන්න බැරුණා. ලොකු ඒවට නම් ලොකු අක්කර ගන්න නම් බලාපොරොත්තු වෙන්න එපා. සාමාන්‍යයෙන් උපරිම අක්කරයකට දෙකකට දායි. මෙන්න මේ වගේ ට්‍රාන්ස්ෆෝමර් එක තියෙනවා. ට්‍රාන්ස්ෆෝමර් එකක් භාවිත කරන්න පුළුවන්. තව විශේෂ දෙයක් තියෙනවා. මම ඒක කියන්නම් ඔයාලට. තව චූටි දෙයක්. ඔයාලට මේ ට්‍රාන්ස්ෆෝමර් යොදා ගන්න අමාරු නිසා ඔයාලට වෙන පොඩි දෙයක් තියෙනවා පාවිච්චි ගන්න පුළුවන්. මෙන්න තියෙනවා. මෙන්න තියෙනවා මෝටර් බයිසිකල් එක ඉග්නිෂන් කොයිල් එක. මෝටර් බයික් වල තියෙනවා 3 wheel වල තියෙනවා. ඕනම දෙයක තියෙනවා. මේ මම පරණ එකක් ගත්තේ. ඉග්නිෂන් කොයිල් එක මේ සර්කිට් එකට භාවිත කරන්න පුළුවන්. ඒක දැම්ම කියලා ප්‍රශ්නයක් නැහැ. මේ ඒක දාන්නේ පොඩි අකර ප්‍රමාණයක් හින්දා දාන්න පුළුවන්. අපි මෙන්න මේ විදිහට කැප් එකේ ලයින් දෙක අපි සම්බන්ධ කරගමු ධනටයි ඍණටයි. එන ඩයෝඩ් බ්‍රිජ් එකෙන් පස්සේ යන ධනටයි ඍණටයි මෙන්න මේ විදිහට මේ කැපැසිටර් එක සම්බන්ධ කරනවා. මේ වට තියෙන වයර් දෙක පේනවා. ගිහිල්ලා තියෙන විදිහ මෙන්න ධන එක එතන යනවා. මෙතෙන් ඍණ එක යනවා. අපි ඒක සම්බන්ධ කරගෙන ඉවර වෙලා ඔයාලා මේ ලස්සන ටේප් කරගන්න. මම වීඩියෝ එකට හින්දා තමයි මෙහෙම කරන්නේ. ඔයාලා ලස්සන ටේප් කරගෙන එක්ක හීට් ස්ලිවින් එකක් හරි දාලා ලස්සනට වැඩේ කරගන්න සේෆ්ටි ඇතුව. මෙන්න අපේ ට්‍රාන්ස්ෆෝමරේ තියෙනවා. ඒ ට්‍රාන්ස්ෆෝමරේ ඉන්න එක අපි මෙන්න මේ විදිහට දෙනවා. මෙන්න මෙතනින් දෙනවා අපි දන් ලයින් එක. එන ඩිරෙක්ට්ම ලයින් එක දන් ලයින් එක දෙනවා. ප්‍රයිමරි ලයින් එක එක පැත්තකට. එතකොට BT 4160 ට්‍රැක් එකේ මැද පින්නෙන් අවුට් එක දෙනවා. මෙන්න මේ විදිහට අනිත් ප්‍රයිමරි ලයින් එකේ අනිත් අග්‍රෙට. බලමු ඔන් කරලා. ඔයාලට ලේසි මේ 230 හදාගන්න තියෙන හින්දා
මේ 1 මෙගා මයිල මේ රෙසිස්ටර් දෙක අනිවාර්යෙන් දාගන්න. නැත්තම් ඔයාලට අපි අලියට දුවලා ඉවර වෙලා බැරි වෙලා හරි ප්ලග් එක ගාලා ප්ලග් එක ඇල්ලුවොත් කරන්ට් එක වදිනවා. ඒ කියන්නේ මේ පේනවා ස්පාර්ක් එක. අද කරන්ට් එක වදිනවා කිව්වම මම මේ මයිල් දෙකේ ලෝඩ් වෙලා තියෙන කැප් charge එක අපිට ප්ලග් টොප් එකෙන් වදින්න ඉඩ තියෙනවා. එහෙනම් තමයි ඒක ඩිස්චාර්ජ් කරන තමයි 1 මෙගා රෙසිස්ටර් දෙක දාන්නේ. ඔය එක මේ අර මම කලින් මේ විදිහක තරම් ලොකු ස්පාර්ක් එකක් ගන්න බෑ. නමුත් වැඩේ කරගන්න පුළුවන්. පොඩියක් කරපාරක් දාගන්න පුළුවන් මේ සර්කිට් එක. මෙන්න ස්පාර්ක් එක බාලා ගන්න පුළුවන් වලට. මම කලින් කරපු වීඩියෝ වල තියෙන සර්කිට් වලටත් ඉග්නිෂන් කොයිල් එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මේක මං සාර්ථක නෑ මොකද මේකේ පවර්ෆුල් එක අඩු හින්දා ඉග්නිෂන් කොයිල් එක ෂෝට් වෙන්නේ නෑ. ඒ කියන්නේ ඒකේ ලැමිනේෂන් පතුරු ටික ළඟ තියෙන හින්දා ස්පාර්ක් වෙනවා. දැන් මේ ට්‍රාන්ස්ෆෝමර් අපි හොඳට සීල් කරලා තියෙන හින්දා ස්පාර්ක් වෙන්නේ නෑ. දැන් ඒ හින්දා තමයි ඉග්නිෂන් කොයිල් එක මම කලින් සර්කිට් වලට දාන්න බෑ. මොකද පවර්ෆුල් එක වලින්ද හැමතැනම ස්පාර්ක් වෙනවා. දැන් ඔයාලට මෙන්න මේ මම තින් මෙහෙන්නනවා. මෙන්න මේ කියන්නේ දාන්න පොසිටිව් එක මෙන්න මෙතන BT එකේ මැද පින් එකට සම්බන්ධ කරනවා. මෙන්න මේ විදිහට ඊට පස්සේ එර්ත් ලයින් එක සම්බන්ධ කරනවා අපි මේ විදිහට දාන ලයින් එක. අපි බලමු ඉග්නිෂන් කොයිල් එකේ අවුට් එක කොහොමද තියෙන්නේ කියලා. ඔයාලට පේනවා හොඳ ස්පාර්ක් එකක් තියෙනවා. ඉග්නිෂන් කොයිල් එක ප්‍රශ්නයක් නැහැ. මේකට මේ සර්කිට් එකට භාවිත කරන්න පුළුවන් ඉග්නිෂන් කොයිල් එක. කලින් ඒකට දාන්න පුළුවන් ඒ වලට ෂෝට් වෙනවා. මම දැන් ඔයාලට මේ සර්කිට් වල වැඩ කරන විදිහ දැක්කා. මම මේ සර්කිට් එකේ ඔයාලට ඩයග්‍රෑම් එක ඇඳලා පෙන්නන්න හදන්නේ. ඉස්සෙල්ලාම අපි මේක 230 තමයි දුවන්නේ. ඉතින් 230 දුවන හින්දා අපි ඉස්සෙල්ලාම මේ විදිහට ගෙදර 230 කරන්ට් එකෙන් තමයි අපි කරන්ට් එක ගන්න. ඒ හින්දා ඔයාලා අනිවාර්යයෙන් මෙන්න මෙතන ලයිව් වයර් එකට පියුස් එකක් දාගන්න. ඒ කියන්නේ මේකට කලින් එන එකට පියුස් එකක් දාගන්න ලයිව් වයර් එක බලලා. ඊට පස්සේ අපි මෙන්න මේ කැප් දෙක තමයි 225J 400 වෝල්ට්. මේ දෙක අපි මේ විදිහට ඇඳ ගන්නවා. මේ දෙක ඇඳගත්තට පස්සේ 225J 400 වෝල්ට්. හරි මේ දෙක ඇඳ ගන්නවා. දැන් මේ දෙකට මෙන්න මේ මෙගා ඕම් දෙක දාන්නේ අපි පොඩි හේතුවක් මත. දැන් මේක ඔන් කරලා ඉවරලා ඕෆ් කරපු ගමන් මේකේ ලෝඩ් වෙන කැප් එකේ ලෝඩ් වෙන charge එක අපිට මෙන්න මේ දෙක මේ ප්ලග් එක ඇල්ලුවොත් වදින්න ඉඩ තියෙනවා. අනිවාර්යෙන් වදිනවා. ඒක ඩිස්චාර්ජ් කරන්න තමයි මෙන්න මේ 1 මෙගා ඕම් දෙක දාන්නේ. ඒක අපි දාගන්නවා මෙන්න මේ ආකාරයට. මේ කැප් එකේ ලයින් දෙකට දාගන්නවා. ඒ කියන්නේ කැප් එකේ පළවෙනි පින් එක නම් දෙවෙනි පින් එක මෙන්න මෙහෙම ඔන්නෝම ඒකත් දාගන්නවා. එතකොට මේ දෙකත් හරි අපි ළඟ ඩයොඩ් බ්‍රිජ් එකට යනවා. අපි ඩයොඩ් බ්‍රිජ් එකට යන්න මම ඔයාලට නෝමල් ඩයොඩ් බ්‍රිජ් එක ඇඳලා පෙන්නන්නම්. එතකොට මේකෙ මෙහෙම තියෙන්නේ මේ AC මාර්ක් දෙක ධන එකයි ඍණ එකයි කොහොම තියෙන්නේ. මම හිතනවා ඔයාලා දන්නවා ඇති කියලා. ඊට පස්සේ අපි දැන් මෙන්න මේ දෙන්න සම්බන්ධ කරනවා. මේ ගල මෙතන සම්බන්ධ කරන ඩයොඩ් බ්‍රිජ් එකේ. එතකොට මේ ධන එකයි ඍණ එකයි මෙතනින් මෙහෙම අවුට් කරනවා. රීන එක අවුට් කරගන්න මේ ධන එක අවුට් කරගන්න. මෙන්න දින කැපැසිටර් එක
25යි MUF 450 වෝල්ට්. ඒ දෙක අපි සම්බන්ධ කරගන්න මේ වයර් දෙකට. ඩයෝඩ් බ්‍රිජ් එකේ ධන ඍණ යන ලයින් දෙකට තමයි අපි සම්බන්ධ කරන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතනින් ඍණ එකෙන් එකක් ගන්නවා, ධන එකෙන් එකක් ගන්නවා. මෙන්න මේ විදිහට කැප් එක සම්බන්ධ කරනවා මේ වයර් දෙක දෙපැත්තට. ඔයාලට පැහැදිලි කියලා හිතනවා 400 වෝල්ට් 25 MUF. අපි ඒකත් ඉවරයි. අපි ඊට පස්සේ යනවා මෙන්න මේ විදිහට ධන ලයින් එක යනවා කෙලින්ම 1 මෙගා ඕම් රෙසිස්ටර් එකට යනවා ධන ලයින් එක. ධන ලයින් එක එතනින් ගිහිල්ලා මෙන්න මේ විදිහට ඒ රෙසිස්ටර් එක හරහා 1 මෙගා ඕම් රෙසිස්ටර් එක හරහා යනවා DB3 සහ කැප් එකේ කියන්නේ 47යි MUF 160 වෝල්ට් කැප් එකේ ධනාග්‍රයට තමයි වදින්නේ. මේ විදිහට වඩ මම කියන්නම් ධන ඍණ මම මාක් කරන්නම් 47යි MUF 160 වෝල්ට් ඉලෙක්ට්‍රොලයිට් කැප් එකක් ගන්න. ඊට පස්සේ ඒකේ උඩ තියෙන අපේ ඍණ ලයින් එක යටින් තියෙනවා ධන ලයින් එක. එතකොට 1 මෙගා ඕම් එක සම්බන්ධ වෙන්නේ ධන ලයින් එකට. කැප් එකේ ධන ලයින් එකයි ඊට පස්සේ DB3 එකේ එක අග්‍රයකුයි ඒ තුන සෙට් වෙනවා. ඊට පස්සේ මෙතනින් 22 ඕම්ස් DB3 වලින් පස්සේ 22 ඕම්ස් එකට සම්බන්ධ වෙලා තමයි BTA 41600 ට්‍රැක් එකේ ගේට් පින් එකට වදින්නේ. 22 ඕම්ස්. ඒ රෙසිස්ටන්ස් එකක් දාගන්න. ඊටසේ මෙන්න මේ විදිහට ගේට් පින් එකට වදිනවා BTA 41600. මම සාමාන්‍ය විදිහට අඳිනවා BTA 41600. නැත්නම් ඔයාලට සිම්බල් දාලා ඇඳොත් හොයාගන්න බැරි වෙන හින්දා මෙන්න මේ විදිහට BTA 41600 අපිට පේන විදිහටම මම ඇඳලා පෙන්නන්නම් ඔයාලට. එතකොට මෙන්න මේක තියෙනවා මේ තමයි ඉස්සරහා මූණ පැත්ත. ඒ කියන්නේ අකුරු තියෙන පැත්ත. මේ A1 එක A2 එක ගේට් එක. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ගේට් එකට සම්බන්ධ වෙනවා ගෙලින්ම 22 ඕම්ස් රෙසිස්ටර් එක හරහා යන ලයින් එක තමයි BTA 41600 ගේට් පින් එකට සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ නෙගටිව් ලයින් එක ගිහිල්ලා සම්බන්ධ වෙනවා A1 එකට. මෙන්න මේ විදිහට A1 එකට සම්බන්ධ වෙනවා. අපි ඊට පස්සේ 10 ඇම්පියර් වගේ ඩයෝඩ් එකක් දාන්න ඕනේ. A2 එකේ ඉඳන් A1 එකට සම්බන්ධ වෙන විදිහට අපි දානවා ඩයෝඩ් එක. ඒකේ නෙගටිව් පැත්ත A2 එකට ඉන්න විදිහට දාගන්න. ඔන්න ඔච්චරයි තියෙන සර්කිට් එක. හරි සරලයි. සර්කිට් එක ඩයග්‍රෑම් එක බලන් වල සර්කිට් එක හදාගන්න. මොකක් හරි අපහැදිලි තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මට WhatsApp message එකක් දාන්න. මම ඔයාලට අනිවාර්යෙන් කියලා දෙනවා. එතකොට ඊට පස්සේ මෙහෙම BTA 41600 මැද පින් එකෙන් අවුට් එක ගන්නවා ප්‍රයිමරි එක පැත්තකට. මෙතනින් අපි ධන ලයින් එකක් ගන්නවා ප්‍රයිමරි අනිත් පැත්තට. මෙන්න මෙතනින් අපි හයි වෝල්ටේජ් ට්‍රාන්ස්ෆෝමරේට සප්ලයි දුන්න ගම අපිට අවුට්පුට් එක ගන්න පුළුවන් හයි වෝල්ටේජ් ට්‍රාන්ස්ෆෝමරේ. කැලි 5යි තියෙන්නේ. ඔයාලා රිකමන්ඩ්ම හදාගන්න පුළුවන් සර්කිට් එක. පාසල් වීඩියෝ අරන් ආවේ නැහැ. බොරුවට නිකන් කාලය ගත වෙන එක විතරයි වෙන්නේ. දැන් ඔයාලට මේක ඩයග්‍රෑම් එක බලාගෙන හදාගන්න පුළුවන්. එහෙනම් මගේ වීඩියෝත් එක්ක එක දිගටම රැඳිලා ඉන්න ඔයාලට මගේ channel එකත් එක්ක දිගටම මගේ වීඩියෝත් එක්ක රැඳිලා ඉන්න ඔයාලට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. එහෙනම් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් like කරන්න, ඔයාගේ යාළුවෝ ඉන්නවා නම් හදාගන්න, share කරන්න, subscribe කරන්න. සියලුම දෙනාට සුබ දවසක්.